ජීවිතය හරියට චක්‍රයක් වගේ. හැමදේම හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ. අභියෝග වලින් පිරලා තියෙන කාලවල වගේම වාසනාව, අවස්ථා සහ හොඳ දේවල් එකපාරටම ලැබෙන කාලවල එනවා. වාසනාව කියන්නේ හම්බෙන් වෙන දෙයක් නෙවෙයි. ඒක වෙන්නේ වගේ ශක්තිය, හිතන පතන විදිය සහ කරන දේවල් වෙනස් වෙන නිසා. ඔය ධනාත්මක විදියට හිතන්න පටන් ගත්තාම නිකම්ම හොඳ අවස්ථා ලං වෙනවා. වැදගත්ම දේ තමයි වාසනාව ලං වෙනවා කියලා අඳුරගෙන ඒ අවස්ථාවන් උපරිම ප්‍රයෝජනෙට ගන්න එක. වැඩේ කියන්නේ කොට දෙනෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ. මොකද එයාලා වාසනාව උදා වෙන සලකුණු ගැන දන්නේ නැහැ. එතකොට එයාලට වාසනාව පැහැදුනත් නොදැනුවත්කම නිසාම එයාලගේ වාසනාව නැති කර ගන්නවා. ලැබෙන තියෙන හොඳ දේවල් නැති කර ගන්නවා. අන්න ඒ නිසායි මේ සලකුණු අඳුර ගන්න එක ගොඩක් වැදගත් වෙන්නේ. අනිත් මේක කියන සමහර සලකුණු වාට දැනෙන්න පුළුවන්. සමහර සලකුණු නොදැනෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න වාසනාව උදා වෙන සලකුණු අතරින් එකක්ම හෝ දැනෙනවා නම් හැඟෙනවා නම් එකෙන් කියවෙන්නේ ඔයාගේ වාසනාව උදා වෙන්න ළඟයි කියන කාරණාව. ඒ නිසා එක සලකුණක් වාට නොදැනුණු පළියට වීඩියෝ එක නොබල මගින් හැරිලා යන්න එපා. මොකද විශ්වය විසින් මේ වීඩියෝ එක වාට මුණ ගැස්සුවේ හේතුවක් ඇතුව. ඒ විතරක් නෙවෙයි, එහෙම දැකපු වීඩියෝ එක මොකක්ද හේතුවකට වාට බලන්න හිතුනේත් ආම්බයක් නිසා වෙන්නන් නෙවෙයි. ඇත්තට මිනිස්සු කෝටි ගාණක් අතර ඉන්නවා වාසනාවන්තයි මේ වීඩියෝ එක දැකපු එකට. ඉතින් යටින් කමෙන්ට් එකක් දාලා ඒ වෙනුවෙන් විශ්වයට ස්තුති කරන්න. කම්මැලි වෙන්න එපා. මේ දැම්ම කරන්න. මොකද ඔයා ස්තුතිවන්ත වෙන තරමට විශ්වයත් ඔයාට හොඳ දේවල්ම මුණගස්වා ආවි. හරියට අහම්බෙන් දැකපු මේ වීඩියෝ එක වගේ. අපි මේක ගැන ගැඹුරට කතා කරන්න යන්න කලින් ඔයාට ඕන නම් අද දවසේ ඔයාගේ ජීවිතේ හොඳම දවසක් කරගන්න ලෝභ නැතුව දාගෙන යමු මේ වීඩියෝ එකට ලයික් එකක්. එහෙම කරොත් ඔයාගේ ජීවිතේ වහන්න ආසම දෙයක් ඊළඟ පැය 24 ඇතුළේ ඔයාට අහන්න ලැබෙවි. මේක බොරුවක් නෙවෙයි. මොකද මාත් එහෙම වේවා කියලා මගේ මුළු හදවතින්ම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. දැන් බලමු මේ සලකුණු මොනවද කියලා. පළවෙනි සලකුණ. වාසනාව ලං වෙනකොට ඔයාගේ හිතේ ලොකු වෙනසක් ඔයාට දැනෙවි. කලින් ඔයාව බර කරගෙන තිබ්බ කරදර සෑහළු වෙන්න පටන් ගනීවි. කලින් ඔයාව කලබල කරපු දේවල් වලට දැන් එච්චර බලයක් නැති බව ඔයාට දැනේවි. මේක උදාසීන කමක් නෙවෙයි. ඒ වෙනුවට ඔයාගේ හැඟීම් පාලනය කරන්න පටන් අරන්. නරක දේවල් වලට ඔයාගේ හිත පාලනය කරන්න ඉඩ නොදෙන බවට ලකුණක් මේක. ආතතිය කියන්නේ ගොඩක් වෙලාවට අනාගතය ගැන බය, අතීතය ගැන දුක් වීම, නැත්නම් ඔයාම හදාගත්ත පීඩනයන් නිසා ඇති වුණු දෙයක්. කලින් ඔයා වැඩ, සල්ලි නැත්නම් අනිත් අය ඔයාව දකින විදිය ගැන නිමක් නැති සිතුවිලි වල හිර වෙලා ඉන්නේ නැති. මේ කරදර නිසාම ඔයාට රැට නිින්ද නොගියා වෙන්න පුළුවන්. හිත එක තැනක තියාගන්න බැරි වුණා වෙන්න පුළුවන්. ජීවිතේ මහා බරක් වගේ දැනෙන්නේ නැති. ඒත් වාසනාව ඔයාට හිතකර විදියට වෙනස් වෙන්න පටන් ගන්නකොට හිමින් සංසුන් බවක් ඇති වෙනවා. ඔයාට තවදුරටත් නොපෙනෙන පීඩනයන්ට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ ඔයා. ඒ වෙනුවට දේවල් තියෙන විදියටම ස්වභාවිකව පහසුවකින් පිළිගන්නවා ඉගෙන ගන්නවා. වාසනාවත මිනිසුන්ට ස්ථාවර හිතක් තියෙන එක හම්බයක් නෙවෙයි. ඔයා කරදර වෙන එක නැවැත්තුවාම ඔයාට පැහැදිලි බවක් දැනෙනවා. ඒ නිසාම ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න එකත් ඉබේම පහසු වෙනවා. කලින් ඔයාව අඩපණ කරපු නරක සිතුවිලි වල බලය නැති වෙලා යනවා. මොකද ඔයා තේරුම් ගන්නවා හැම දුෂ්කරතාවයක්ම తాවකාලික දෙයක් විතරයි කියන විශ්වීය නීතිය. දෙවැනි සලකුණ. වාසනාව ඔයා ළඟට එනවා කියන තවත් පැහැදිලි ලකුණක් තමයි ඔයා හිතන විදිහ ඉබේම වගේ වෙනස් වීම. ඔයා කලින් ගොඩක් වෙලාවට ඔයා ගැනම සැක කරලා මං අසාර්ථක වෙයි. නැත්නම් මම හොඳට මදි වගේ නරක අදහස් වල හිර වෙලා ඉන්නේ නැති. හැබැයි දැන් ඔයාට මේ අදහස් වෙනුවට හොඳ අදහස් එනවා කියලා දැනේවි. මං කියන්නේ අර ප්‍රශ්න වෙනුවට ඔයාගෙන් මෙහෙම ප්‍රශ්න අහන්න පටන් ගනීවි. මම සාර්ථක වුණොත් මොකද වෙන්නේ? නැත්නම් මේ ප්‍රශ්නෙන් මට මොනවද ඉගෙන ගන්න පුළුවන් වගේ ප්‍රශ්න? හිතේ මේ වෙනස ඇති වෙන්නේ බලෙන් හොඳ විදියට හිතන්න උත්සාහ කරන නිසා නෙවෙයි. අත්දැකීම් වලින්ම ඔයාට තේරෙන්න පටන් ගන්නවා අමාරුකම් කියන්නේ తాවකාලික දෙයක් විතරයි කියන කාරණාව. ඒ වගේම ඔයාට තේරෙන්න පටන් ගන්නවා හැම අභියෝගයකම අවස්ථාවක් තියෙනවා කියන කාරණාව. මේ නිසා ඔයාට තවදුරටත් ඔයාම හදාගත්ත සීමාවල හිර වෙලා ඉන්නවා වගේ දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයා ජීවිතයට වඩා විවෘත වෙනවා. මේත් එක්කම සිද්ධ වෙන ලොකුම වෙනස තමයි අනිත් අය ඔයා ගැන හිතන දේ ගැන ඔයා හිතන්නේ නැතිවීම. කලින් ඔයා මිනිස්සුන්ගේ අදහස් ගැන ඕනවට වඩා කරදර වෙන්නේ නැති. විනිශ්චයකට නැත්නම් විවේචනයකට බය වෙන්නේ නැති. ඒත් වාසනාව වගේ පැත්තේ තියෙනකොට මේ කරදරෙච්චර වැදගත් නැති බව ඔයාට තේරෙන්න පටන් ගන්නවා. වාසනාවන්ත මිනිස්සු කියන්නේ කවදාවත් කරදර වලට මුහුණ නොදුන්නු අය නෙවෙයි. වාසනාවන්ත මිනිස්සු කියන්නේ ඔවුන්ට එන අභියෝග පවා පාටිපෙලක් කරගන්න පුළුවන් තාලේ මිනිස්සුන්ට. තුන්වෙනි සලකුණ. වාසනාව ගැන තියෙන පුදුම හිතෙන දෙයක් තමයි ඒක ඇත්තට වෙනකොට ඔයාට පුදුම විදියට කෘතවේදී බවක් දැනෙනවා. ඔයා ළඟ තියෙන දේවල් ගැන, ජීවිතේ තියෙන පුංචි අවස්ථා ගැන, ඒ විතරක් නෙවෙයි ඔයාගේ ගමනට උදව් කරපු මිනිස්සු ගැන ඔයාට කෘතවේදී බවක් නැත්නම් ස්තුතිවන්ත බවක් දැනෙනවා. සමහරට ඔයාට කලින් නම් මොකක් හෝ අඩුපාඩුවක් තියෙනවා වගේ දැනෙන්නේ නැති. හැමතිස්සෙම අනිත් අය එක්කව සංසන්දනය කළා ඔයාගේ ජීවිතේ ප්‍රමාණවත් තරම් හොඳ නෑ කියලා හිතෙන්නේ නැති.
හැබැයි දැන් ඔයාලට තේරෙනවා කෘතවේදී වෙන්න පුළුවන් තරම් දේවල් ඔයාගේ ජීවිතය ඇතුළේ ගොඩක් තියෙනවානේ කියලා. සමහර විට ඔයා කලින් නොදැක්ක දේවල් පවා දැන් ඔයාට පේන ගනීවි. කෘතවේදීත්වයට බලයක් තියෙනවා ඔයාගේ ජීවිතයට තව තවත් හොඳ දේවල් ලං කරන්න. ඔයා ළඟ තියෙන දේ ගැන අවංකවම අගය කරනකොට ඔයා ස්වභාවිකවම ඒව ගැන වඩාත් හොඳින් සැලකිලිමත් වෙනවා. උදාහරණයක් විදියට ඔයාගේ ජීවිතයට ලැබුණු හොඳ සමතතා ගැන අගය කරනකොට ඔයාට ඒ වෙනුවෙන් සතුටක් දැනේවි. ඔයා ඒ හැම මොහොතක්ම භුක්ති විඳීවි. ඒකෙන් ගැඹුරු සමතතා සහ තවත් ආදරය ඔයාට ලැබේවි. මොකද කෘතවේදීත්වය නිසා ඔයා ජීවිතේ දකින විදිය වෙනස් වෙනවා. ඔයාට නැති දේ ගැන හිතනව වෙනුවට දැනටමත් තියෙන දේවල් වල වටිනාකම ගැන ඔයාගේ අවධානය යොමු වෙනවා. මේකෙන් කියවෙනවා නැති දේවල් ලබා ගන්න කරන උත්සාහය අතාරිනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට ඔයාට ශක්තිමත් සම්බර හිතකින් ඉදිරියට යනවා කියන කාරණාව. ඇතරම මේක බලයක්. ඔයා කෘතවේදී වෙන තරමට ඔයාට දේවල් ලැබෙනවා. ඒක ස්වභාවික නීතියක්. ඒක වාසනාව ලං වෙනවා කියන එකට පැහැදිලි ලකුණක්. හතරවෙනි සලකුණ. ඔයාගේ දිනචර්යාව ලොකු වෙනස්කමක් නොකරම ඔයාට හදිසියෙම ශක්තියෙන් පිරලා වගේ දැනෙනවා නම් ඒක වාසනාව ලං වෙනවා කියන එකට පැහැදිලිම ලකුණු වලින් එකක්. කලින් ඔයා හොඳට නිදාගත්තත් නිතරම මහන්සි උදේට පණ නැහැ වගේ දැනෙන්නේ නැති. උද්‍යෝගයක් ආශාවක් නැත්නම් ඇත්තටම අරමුණක් නැති එකම චක්‍රයක් වගේ මේ ජීවිතේ දැනෙන්නේ නැති. ඒත් වාසනාව ඔයාට හිතකර විදියට වෙනස් වෙන්න පටන් ගන්නකොට හැමදේම පහසු වෙන්න පටන් ගන්නවා. ඔයා හදිසියෙන් නව ජීවිතයකින් පිරලා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඔයාගේ හිත වඩා තියුණුයි සහ වෙනද නොතිබුණු අවධියකින් ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්නවා. මේක හම්බයක් නෙවෙයි. ඔයාගේ හිතන පතන විදිය වෙනස් වෙනකොට ඔයාගේ ඇඟත් ඒක අනුගමනය කරනවා. දන්නවද අපි හිතන නරක අදහස්, කරදර සහ ආතතිය නොදැනුවත්වම ගොඩක් ශක්තිය කාදමන නොපෙනෙන බරක් වගේ ක්‍රියා කරනවා කියන කාරණාව. හැබැයි ඔයා මේ මානසික බර අයින් කරනකොට ඔයාගේ ඇඟ කලින් ඔයාව අඩපණ කරගෙන තිබ්බ මහන්සියයි අලසකමයි අයින් කරනවා. ඔයාට කලින් මහන්සි කරපු වැඩ දැන් පහසුයි කියලා දැනෙන්න පටන් ගන්නවා. කලින් කල් දාපු වැඩ ඉක්මනින් මහා පහසුවෙන් ඉවර කරගන්න පුළුවන් වෙනවා. මේ අලුතෙන් ලැබුණු ශක්තියත් එක්ක ඔයා හැම දෙයකටම පහසුවෙන් මුහුණ දෙනවා. ඒ නිසා අමාරු වැඩ පවා කරන්න පුළුවන් වෙනවා. මේ ශක්ති වර්ධනය ඒවට වඩාත් ඵලදායී වෙන උදව් කරනවා විතරක් නෙවෙයි ඒ තුලින් දම්බලක් වගේ හොඳ දේවල් එකින් එක පිටිපස්සට වට ලැබෙන්න ගන්නවා. පස්වෙනි සලකුණ. වාසනාව ලං වෙනවා කියන එකට තවත් වැදගත් ලකුණක් තමයි ඔයාගේ නිින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු වීම. ඔයාට කලින් නිින්ද යන්න අමාරු වුණා නම් නිතරම ඇහැරුණා නම් නැත්නම් මුළු රෑම නිදාගත්තත් මහන්සි කියලා දැනුණා නම් දැන් ඔයාට පහසුවෙන් නිින්ද යනවා. ගැඹුරට නිදා ගන්නවා සහ උදේට සම්පූර්ණයෙන්ම නැවුම්ව අවදි වෙනවා කියලා දැනෙනවා. නිින්ද යනවා හිතේ තත්ත්වයේ පැහැදිලිම ප්‍රතිබිම්බයක්. ඔයාගේ හිත නොසන්සුන් නම් කරදරයි නම් කනස්සල්ලෙන් පිරීලා නම් ඔයාගේ නිින්ද නොකැපුරුයි. කඩින් කඩ ඇති වෙනවා නැති වෙනවා. ඒත් ඔයාට වඩාත් සාමකාමී බවක් දැනෙන්න පටන් ගන්නකොට අනවශ්‍ය ආතති අයින් වෙනකොට ඔයාගේ නිින්ද නිකන් හොඳ වෙනවා. ඔයාට තවදුරටත් හොඳට නිදා ගන්න බලෙන් උත්සාහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන හොඳ වෙනස්කම් වල ප්‍රතිඵලයක් විදිහට ඒක නිකම්ම සිද්ධ වෙනවා. පුදුම හිතෙන දෙයක් තමයි වාසනාව ඔයාගේ පැත්තේ තියෙනකොට ඔයාට වඩාත් පැහැදිලි සහ අර්ථවත් හීන පේන්නත් පටන් ගන්නවා. සමහර වෙලාවට මේ හීනවල හොඳ පින්තූර නැත්නම් මග පෙන්වීම පවා තියෙන්න පුළුවන්. හොඳ නිින්දකට අමතරව ඔයාගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වයක් හොඳ වෙනවාට දැනෙන්න පුළුවන්. ඔයාට වඩා ශක්තිමත් බවක් දැනෙන්න පුළුවන්. මේ හැම හොඳ ලකුණකින්ම පෙන්눔 කරන්නේ ඔයා වඩාත් හොඳ යහපත් සහ වාසනාවන්ත අවස්ථාවකට යන බව. 6 වෙනි සලකුණ. වාසනාව ඔයාගේ පැත්තේ තියෙනකොට ඇති වෙන තවත් කැපී පෙනෙන වෙනසක් තමයි පිටතින් බල කිරීම හෝ මතක් කිරීම අවශ්‍ය නැතුවම ඔයාව වඩාත් හොඳින් රැක බලා ගන්න නිකම් උනන්දුවක් ඔයා තුලින් නැතිවීම. කලින් ඔයා ගොඩක් වෙලාවට ව්‍යායාම් කරන එක, හොඳට කන එක, නැත්නම් හොඳ ජීවන රටාවක් අනුගමනය කරන එක කල් දාන්න නැති. ඒත් දැන් මේ දේවල් පහසුයි කියලා දැනෙනවා. ඔයාට හදිසියෙම වැඩිපුර ඇවිදින්න යන්න හිතෙනවා. ව්‍යායාම කරන්න හිතෙනවා. සැකසෝ සෞඛ්‍යයට අහිතකර කෑම් වෙනුවට වඩාත් පෝෂ්‍යදායී කෑම් වැඩිපුර කන්න හිතෙනවා. මේ වෙනස බලහත්කාරයෙන් වෙන වෙනසක් නෙවෙයි. ඒක නිකම්ම සිද්ධ වෙන්නේ ඔයාගේ හිතයි ඇඟයි වඩාත් උසස් හොඳ තත්වයකට ගැලපෙන හින්දා. ඔව්, ආව රැක බලා ගන්න මේ උනන්දුව ඒකේ සෞඛ්‍යයට විතරක් සීමා වෙන්නේ නැහැ. භාවනා කරන එක, පොත් කියවන එක, නැත්නම් වාට සතුටක්, විවේකයක් ගෙන දෙන විනෝදාංශ වල වැඩි විලාවක් දෙන එක වගේ ඔයාගේ හිතේ සාමය ගෙන දෙන දේවල් වලටත් ඔයා මුල් තැන දෙනවා වෙන්න පුළුවන්. මේක ලොකු ලකුණක්. මොකද ඔයා වගේ කරලා රැක බලා ගන්න පටන් ගත්තාම විශ්වය වෙනුවෙන් ඔයාට තව තවත් හොඳ දේවල් සහ අවස්ථා ලබා දෙනවා. මේ වෙනස නිසා ඔයා මිනිස්සුන්ට අවස්ථාවන්ට සහ සාර්ථකත්වයට වඩාත් ආකර්ෂණීය වෙනවා. 7 වෙනි සලකුණ. නරක සම්බන්ධතා නිකම්ම අතුරුදහන් වෙනවා. ඔයාගේ ඇතුළත ශක්තිය වෙනස් වෙනකොට ඔයා වටේ තියෙන සම්බන්ධතාවත් වෙනස් වෙන්න පටන් ගන්නවා. වාසනාව ඔයා ළඟට එනවා කියන පැහැදිලිම ලකුණු වලින් එකක් තමයි ඔයා වටේ තියෙන සම්බන්ධතාව වෙනස් වීම. ඔය වාසනාවන්ත අවස්ථාවකට යනකොට නරක ශක්තිය තියෙන මිනිස්සු
ඒකව ඊර්ෂ්‍යා කරන, තරහින් ඉන්න, නැත්නම් නිතරම කලබල කරන මිනිස්සු නිකම් ඔයාගේ ජීවිතෙන් ඈත් වෙලා යන්න පටන් ගනීවි. ඔයාට ඕන්න බලෙන් අයින් කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ ශක්තිය වෙනස් වෙනකොට ඔයාට තවදුරටත් ගැළපෙන්නේ නැති අය නිකම්ම නැති වෙලා යනවා. කලින් ඔයා විස සහිත සම්බන්ධතාවල හිර වෙලා ඉන්නදී. ඔයාගේ මුළු ජීවිතේම සංසන්දනය, ප්‍රශ්න, නැත්නම් අධෛර්යමත් කරන වචන වලින් පිරලා තියෙන්නේ. කාලයක් පුරාවට ඒදිව සාමාන්‍යයි කියලා ඉවසන්නත් ඇති. කොහොමනම් වාසනාවගේ ජීවිතයට එනකොට මේ වගේ දේවල් මැකිලා යන පටන් ගන්නවා. කලින් ඔයාව බර කරගෙන හිටපු මිනිස්සු අතුරුදහන් වෙනවා. මේක වෙන්නේ ඔයාගේ හිතන පතන විදියයි ශක්තියයි වඩාත් හොඳ වෙනකොට. ඔයාට තවදුරටත් කටකතා, පැමිණිලි නැත්නම් තේරුමක් නැති තර්ක වලට උනන්දුවක් නැහැ. ඔයාගේ ජීවිතේට වටිනාකමක් එකතු නොකරන සම්බන්ධතාවලට කාලය දෙන එක අනවශ්‍ය කාරණාවක් කියන සත්‍ය ඔයාට තේරෙන්න ගන්නවා. 8 වෙනි සලකුණ නරක සම්බන්ධතා නැති වෙලා යනවත් එක්කම තව දෙයක් වෙනවා. ඒ තමයි අලුත්ට සතුටක් අරගෙන එන ආස්වාදජනක මිනිස්සු නිකම් වාගේ ජීවිතයට එන එක. මේකත් වාසනාව ඔයාලා ළඟට එනවා කියන පැහැදිලිම ලකුණු වලින් එකක්. මේක හම්බයක් නෙවෙයි. ඒක වෙන්නේ ඔයාගේ ශක්තිය වෙනස් වෙන නිසා. ඔයා හොඳ ශක්තියක් විහිදුවනකොට ඒ වගේම අය ඔයාව ලං කර ගන්නවා. මේ අය විවිධ විදියට එන්න පුළුවන්. සමහර විට අලුත් යාළුවෙක්, අහම්බෙන් හමු වෙන කෙනෙක්, නැත්නම් ඔයාට නිවැරදි පාරට මඟ පෙන්වන උපදේශකයෙක් වගේ. මේ ඕනම විදියකින් මේ මිනිස්සු හමු වෙන්න පුළුවන්. මේ සම්බන්ධතාවල විශේෂත්වය තමයි ඒවා බලෙන් වෙනවා වගේ නොදැනීම. ඔයාට ඒවා හොයන්න නැත්නම් මේ සම්බන්ධතා හදන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. විශ්වය නිවැරදි මිනිස්සු වගේ අලුත් ගමනට ඔයා එක්ක එකතු කරනවා. අනිත් වැදගත්ම දේ තමයි ඔයාට තවදුරටත් තනිකමක් දැනෙන්නේ නැහැ. කලින් ඔයාට ඔයාව ඇත්තටම තේරුම් ගත්තයි හොයාගන්න අමාරු වෙන්නේ නැති. ඒත් වාසනාවගේ පැත්ත තියෙනකොට ඔයාට තවදුරටත් ඔයා වටා ඉන්න අයට ගැළපෙන බලෙන් උත්සාහ කරන්න ඕනේ නැහැ. හැමදේම නිකම්ම සිද්ධ වෙනවා. ඊළඟට වෙන්නේ ඔයාගේ සම්බන්ධතා හරහා ඔයාට අවස්ථා එන්න පටන් ගන්න එක. හොඳ මිනිසුන්ව ලං කර ගැනීමේ ලොකුම වාසියක් තමයි මේ අලුත් සම්බන්ධතා හරහා විශ්මිත අවස්ථාවන් එන්න පටන් ගැනීම. ඔයා දියුණු වෙන හිතන මිනිසුන්ගෙන් ඔයාව වට කරගත්තාම ඔවුන් හොඳ ශක්තිය විතරක් නෙවෙයි ජීවිතේ වටින අවස්ථාත් ඔයාට ගෙනලා දෙනවා. ඒක ඔයාගේ රස්සාව පැත්තෙන්, සල්ලි පැත්තෙන් නැත්නම් පුද්ගලික දියුණුවේ පැත්තෙන් වෙන්න පුළුවන්. කොහොම නමුත් මේක හරියට දම්වැලක පුරුක් වගේ. ඔයාගේ ඇතුළත ලෝකේ වඩාත් හොඳ වෙනකොට ඔයාගේ සම්බන්ධතා හොඳ වෙනවා. ඔයාගේ සම්බන්ධතා හොඳ වෙනකොට ඔයාගේ පිටත පරිසරයත් වෙනස් වෙන්න පටන් ගන්නවා. 9 වෙනි සලකුණ වාසනාව ලං වෙනකොට ඔයාගේ හිතේ කරන දේවල් වලයි ලොකු වෙනසක් ඔයාට දැනෙවි. ඒකව හතිසියම ඔයාට ඔයාගේ ගෙදර පිළිවෙලක් කරන්න ඕනි වගේ ආසාවක් දැනෙවි. පරණ පාවිච්චි නොකරන දේවල් ඔයාට බරක් වගේ දැනෙන්න පටන් ගනීවි. ඒ වගේමයි නැවුම් වඩාත් ඉඩකට තියෙන වාතාවරණයක් හදාගන්න. ඒවා අයින් කරන්න ඔයාට නිකන් ඕන වෙනවා වෙන්න පුළුවන්. කලින් ඔයා පිරිසුදුකම ගැන නැත්නම් පිළිවෙල ගැන වැඩි තැකීමක් නොකළ වෙන්න පුළුවන්. හැබැයි දැන් එහෙම දැනෙන්නේ නැහැ. මේක නිකම්ම ඔයාගේ වටේ තියෙන දේවල් භෞතිකව වෙනස් කරන්න ඕනි කියලා දැනෙන හැඟීමක් නෙවෙයි. මේක ඔයාගේ හිත පිරිසිදු කරගන්න, පරණ ශක්තිය අයින් කරන්න සහ අලුත් හොඳ දේවල් වලට ඉඩ හදාගන්න ඔයා තුලින්ම වෙන දෙයක්. ඔයා තුලින්ම හිතලා කරන දෙයක්. වැදගත්ම දේ තමයි පිරිසුදු සහ පිළිවෙලට තියෙන ගෙදරකින් පැහැදිලි හිතක් ඇති වෙන එක. ගොඩක් අය කියනවා තමන්ගේ ගෙදර පිළිවෙලක් කරාට පස්සේ පැහැදිලි කරන්න බැරි තරම් හොඳ ශක්තියක් ගෙදරට ආවා කියලා. ඒ කියන්නේ සැහැල්ලුවක් හා ආශ්වාදයක් දැනුණා කියලා. මොකද ඔයාගේ තැන පිළිවෙලට තියෙනකොට ඔයාට හොඳට අවධානය යොමු කරන්න පුළුවන්. සතුටින් ඉන්න පුළුවන් සහ අඩු ආතතියක් තමයි දැනෙන්නේ. 10 වෙනි සලකුණ. වාසනාව ඇත්තටම ඇවිත් කියලා පෙන්වන පැහැදිලිම ලකුණු වලින් එකක් තමයි රස්සා සහ සල්ලි සම්බන්ධ අවස්ථා කිසි මහන්සියක් නැතුව එන්න පටන් ගැනීම. ඔයාට කලින් රස්සාව අභියෝගාත්මකයි හැමින් යනවා. නැත්නම් බාධක වලින් පිරලා වගේ දැනුණා නම් දැන් ඒකේ ලොකු වෙනසක් තේරෙවි. කලින් ඔයාව නවත්තලා තිබ්බ බාධක නැති වෙලා යනවා වගේ පෙනේවි. නැත්නම් ඔයාට නොහිතපු විදියට පඩි වැඩිවීමක්, උසස් වීමක්, නැත්නම් හොඳ ප්‍රතිලාභ තියෙන රස්සාවක් ලැබෙන්න පුළුවන්. කලින් ඔයා ගොඩක් මහන්සි වුණත් ඔයාට ලැබිය යුතු පිළිගැනීම ලැබුණ නැති වෙන්න පුළුවන්. ඒත් වාසනාව ඔයාගේ පැත්තේ තියෙනකොට ඔයාගේ සියලු මහන්සියට අවසානයේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඔයාගේ ලොක්කෝ ඔයාගේ හැකියාව හඳුනා ගන්නවා. ඔයාගේ සංගයෙන් ඔයාගේ දක්ෂතා අගය කරනවා. දියුණු වෙන අවස්ථා හරියටම වෙලාවට එනකොට රස්සාවට අමතරව සල්ලි සම්බන්ධ අවස්ථාත් වඩාත් පැහැදිලි වෙනවා. ඔයාට නියම ව්‍යාපාර අදහසක් එන්න පුළුවන්. ලාභදායි ආයෝජන අවස්ථාවක් ඔයාට හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔයාට නියම ව්‍යාපාර අදහසක් එන්න පුළුවන්. ලාභදායි ආයෝජන අවස්ථාවක් හොයාගන්න පුළුවන්. නැත්නම් සිත් ගන්නා හවුල්කාර යෝජනාවක් ලැබෙන්න පුළුවන්. ඔයා කලින් ව්‍යාපෘතියක් පටන් ගන්න පැකිලුණා නම් නැත්නම් අවශ්‍ය සම්පත් නොතිබුණා නම් දැන් හැමදේම කිසි මහන්සියක් නැතුව ඔයාට ලැබෙනවා වගේ පෙනේවි. මේ වෙනස හම්බයක් නෙවෙයි. ඒක ඔයාව දියුණු කරගන්න, ඔයාගේ හිතන විදිය වෙනස් කරන්න සහ ඔයාගේ ජීවිතේට හොඳ දේවල් ලං කරගන්න කරපු වැඩවල ප්‍රතිඵලයක්. ඔයා හොඳ විදියට හිතනකොට, නිවැරදි දේවල් කරනකොට සහ අලුත් අවස්ථාවන්ට විවෘතව ඉන්නකොට හොඳ වාසනාව නිකම්ම ඔයාව හොයාගෙන එවි. 11 වෙනි සලකුණ.
වාසනාව වෙනකොට වෙන ලොකුම වෙනස්කම් වලින් තවත් එකක් තමයි අපිට තින් දිනා ගන්න දේවල් වල විතරක් නෙවෙයි. ඔයගේ හිත ඇතුළෙනුත් ඔයාට ගැඹුරු සාමයක් දැනෙන්න පටන් ගැනීම. ඔව් මේ මොහොතේදී අනාගතය ගැන අටු කරදරයක් තමයි ඔයාට දැනෙන්නේ. වැදගත්ම දේ තමයි හැමදේම හරියටම සිද්ධ වෙනවා කියලා ඔයාට විශ්වාසයක් ඇති වෙනවා. කලින් ඔයා ගොඩක් වෙලාවට අවිනිශ්චිත දේවල් ගැන බයෙන් අසාර්ථක වෙයි කියලා බයෙන් නැත්නම් දේවල් වැරදිට සිද්ධ වෙලා කියලා බයෙන් හිටියා වෙන්න පුළුවන්. ඒත් වාසනාව ඔයා ළඟට එනකොට මේ කරදර වලට තවදුරටත් ඔයාව පාලනය කරන්න බැරි බව ඔයාට තේරෙනවා. හිතේ තියෙන බය හින්දා ඔයාගේ හැඟීම් තීරණය කරන්න දෙන එක ඔයා නවත්තනවා. ඒ වෙනුවට හැම දෙයක්ම සිද්ධ වෙනවා කියලා විශ්වාස කරමින් නිකම්ම ජීවිතයට මුහුණ දෙන්න ඔයා ඉගෙන ගන්නවා. මෙතෙන්දී සාමය කියන්නේ ඉලක්කයක් නැත්නම් අරමුණක් නැතුව ඔහේ ජීවත් වෙන එකට නෙවෙයි. ඒ වෙනුවට ඔයාට තවමත් සැලසුම් සහ සිහින තියෙනවා. ඒත් ඔයා ඒවට සංසුන්වයි විශ්වාසයෙන් යුතුවයි මුහුණ දෙනවා. හැමතේම නිවැරදි වෙලාවට සිද්ධ වෙන බවත් ඔයා අද කරන වැඩවලින් අනාගතයේදී හොඳ ප්‍රතිඵල ලැබෙන බවත් ඔයා තේරුම් ගන්නවා. මේ විදිහට ඔයා අනාගතේ විශ්වාස කරන තරමට වාසනාව ඔයාට දිගටම ලැබෙනවා. ඔයා හොඳ ශක්තියක් විහිදුවනකොට ඔයාට හොඳ අයව ලං කරගන්න පුළුවන් වෙනවා. වඩා හොඳ අවස්ථාවන්ට දොරටු හරිනවා. වැදගත්ම දේ තමයි ඉදිරියට යන්න අවශ්‍ය උනන්දුව තියාගන්න එක. ඉතින් මේ තමයි වීඩියෝ එකේ අවසානය. තවත් මේ වගේ වීඩියෝ එකකින් හෙට හමු වෙනකම් ඔයාට සුබම සුබ දවසක්. ජය වේවා.